සුඛෝපභෝගී ජීවිතය සහ තනිකම. ජීවිතේ සමහර වෙලාවට අපිට හැම සැප සම්පතක්ම ලැබුණත් හිත ඇතුලේ ලොකු හිස්තැනක් ඉතිරි වෙනවා. සල්ලි, යාන වාහන, සමාජ තත්ත්වය කියන හැමදේම තිබුණත් තනිකම කියන දේ මිනිසෙකු කොතරම් දුරකට රැගෙන යන්න පුළුවන්ද කියලා මම තේරුම් ගත්තේ මගේම ජීවිතයෙන්. මම අද ඔබට කියන්න යන්නේ මගේ ජීවිතයේ සිද්ධ වුණු, මගේ හිතේ තදින්ම සටහන් වුණු සුවිශේෂී හැරවුම් ලක්ෂයක් ගැන. මගේ නම නිලූකා. මට දැන් වයස අවුරුදු 33ක් වෙනවා. මම මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පාරිභෝගික සේවා නිලධාරිනියක් විදිහට සේවය කරනවා. මම විවාහකයි. මට දැන් වසර කිහිපයක පුංචි දුවෙක් ඉන්නවා. මගේ ස්වාමි පුරුෂයා රොෂාන්, එයා ලංකාවේ ප්‍රසිද්ධ වතු සමාගමක ප්‍රධාන කළමනාකරුවෙක් විදිහටයි වැඩ කරන්නේ. එයාගේ රැකියාවේ ස්වභාවය නිසාම එයාට නිතරම කොළඹ සහ දකුණු පළාතේ වතු ආශ්‍රිතව ඉන්න සිද්ධ වුණා. ගෙදර ආවේ මාසෙකට දෙසරයක් වගේ හරිම අඩුවෙන්. මම පෙනුම ගැන ගොඩක් උනන්දු, හැමතිස්සෙම පිළිවෙලට සහ ලස්සනට ඉන්න කැමති කෙනෙක්. රැකියාවට යද්දි වගේම ගෙදර ඉද්දිත් මම මගේ පෙනුම ගැන මාරම සැලකිලිමත් වුණා. මට සල්ලි වලින් හෝ වෙනත් ද්‍රව්‍යමය දේවලින් කිසිම අඩුවක් රොෂාන් කළේ නැහැ. හැබැයි මට මගේ ජීවිතේ පාළුව, තනිකම මකා ගන්න සහකරුවෙකුගේ ළඟින් ඉඳීම ලැබුණේ හරිම අඩුවෙන්. මම වැඩට ගියේ මගේම මෝටර් රථයෙන් නිසා බාහිර සමාජයත් එක්ක ලොකුවට සම්බන්ධකම් තිබුණෙත් නැහැ. බැංකුවේ රාජකාරිය සහ ගෙදර දොරේ වැඩ විතරයි මගේ ලෝකය වුණේ. කොහොම ඉන්න අතරේ තමයි රොෂාන්ගේ අක්කාගේ ලොකු පුතා, ඒ කියන්නේ තරිඳු, එයාගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා මහනුවර ප්‍රසිද්ධ උපකාරක පන්තිවලට එන්න තීරණය කළේ. තරිඳුගේ ගම අනුරාධපුරේ. එයා බොහොම ගුණගරුක, අඩි 6ක් විතර උස, ක්‍රීඩාශීලී පෙනුමක් තියෙන 19 හැවිරිදි තරුණයෙක්. නුවරින් බෝඩිමක් හොයන එක ටිකක් අමාරු වුණු නිසා මමයි දුවයි ගෙදර තනියම ඉන්න නිසා අපේ ආරක්ෂාවටත් එක්ක රොෂාන් තීරණය කළා තරිඳුව අපේ ගෙදරම නතර කරගන්න. අපේ නිවසේ කාමර කිහිපයක්ම හිස්ව තිබුණු නිසා ඒක කාටවත් අපහසුවක් වුණේ නැහැ. උදේට මම දුවව පාසලට ඇරලවන ගමන් තරිඳුවත් පන්ති ළඟින් බස්සනවා. හවසට අපි වෙන වෙනම ගෙදර එනවා. මේක තමයි අපේ දෛනික චර්යාව වුණේ. තරිඳු ගෙදර ආවාට පස්සේ ගෙදර තිබුණු පාළු ගතිය ගොඩක් දුරට නැති වුණා. එයා දුවගේ පාඩම් වැඩවලට උදව් කළා, වත්තේ පිටියේ වැඩවලට මට සහාය වුණා. කාලේ ඔහොම ගෙවෙද්දි තමයි 2020 වර්ෂයේදී මුළු ලෝකයම හොල්ලපු කොරෝනා වසංගතය ලංකාවටත් ආවේ. ඒත් එක්කම රට පුරාම දැඩි ඇඳිරි නීතිය, කර්ෆියු පැනවුණා. රොෂාන් සිටියේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනයක නිසා එයාට නුවර එන්න කිසිම විදිහකින් අවසර ලැබුණේ නැහැ. එයා එහෙ කොටු වුණා. අපේ නිවසේ මමයි, දුවයි, තරිඳුයි විතරක් ඉතිරි වුණා. වසුව දුවව මගේ මව්පියන්ගේ ගෙදර නතර කරන්න සිද්ධ වුණේ එහෙ පරිසරය දුවට වඩාත් ආරක්ෂිතයි කියා හිතුණු නිසායි. ඇඳිරි නීතිය කාලයේ දවල් කාලයට පුදුම රසණයක් තිබුණේ. තරිඳු නිතරම ගෙදර සාලයට වෙලා පොත්පත් බලමින්, ටීවී බලමින් කාලය ගත කළා. දවසක් තරිඳු නාලා ඉවර වෙලා එයාගේ කාමරයට යන්න සාලේ හරහා යද්දි මට එකපාරටම එයාගේ පෙනුම සහ තරුණ ජවය ගැන අමුතුම හැඟීමක් ආවා. දිගු කලක් තිස්සේ මගේ හිතේ හිර වෙලා තිබුණු තනිකම සහ ආදරයේ අඩුව එකපාරටම මතු වුණා වගේ මට දැනුණා. මම කාමරයට ගිහින් කල්පනා කළා මම මේ හිතන්නේ වැරදි දෙයක්ද කියලා. හැබැයි මගේ හිත පාලනය කරගන්න එක මට ටිකක් අමාරු වුණා. තරිඳු මගේ දිහා හැමතිස්සෙම බැලුවේ ගෞරවනීය විදිහට. හැබැයි මට ඕන වුණා එයාගේ අවධානය මගේ දෙසට හරවා ගන්න. මම ගෙදරදී වෙනදාට වඩා ටිකක් නවීන පන්නයේ මගේ පෙනුම කැපී පෙනෙන විදිහේ ඇඳුම් අඳින්න පටන් ගත්තා. මම ශාලයේ වැඩ කරද්දී උයද්දී තරිඳුගේ අවධානය මට යොමු වෙනවා මට තේරුණා. එදා උදෑසන මම ශාලයේ පිරිසිදු කිරීම කරමින් හිටියේ. තරිඳු ශාලයේ වාඩි වෙලා රූපවාහිනිය නරඹමින් හිටියා. මම ඕනෑකමින්ම එයාට සමීප වෙලා එයාගේ ඇඟේ මගේ අත වදින පරිදි වැඩ කටයුතු කළා. මට පෙනුණා තරිඳු ටිකක් කලබල වෙලා වගේ ඉන්නවා. එයාගේ දැස්වලින් මගේ පෙනුම දෙස බලන රහසිගත බැල්ම මම අල්ලාගත්තා. තරිඳු පුතේ, මට මේ මේසය පොඩ්ඩක් එහාට කරගන්න උදව් වෙනවද? මම මෘදු හඬින් හැමුවා. තරිඳු වහාම නැගිටලා ආවා. මේසය උස්සන වෙලාවේ අපේ දැස් එකිනෙක මුණ ගැසුණා. එයාගේ මුහුණේ තිබුණේ ලැජ්ජාවක් සහ බියක් මිශ්‍ර වුණු හැඟීමක්. මම තවදුරටත් මගේ හිත පාලනය කරගන්න බැරුව මොකද මොඩයෝ ලැජ්ජ වෙන්නේ කියලා හිමින් කියමින් එයාව මෘදුව වැළඳගත්තා. මුලදී තරිඳු ගැස්සිලා අඩියක් පස්සට තැබුවත්
මගේ ඇස්වල තිබුණු ආදරණීය සහ ආශාභරිත පෙනුම ඉවසන්න එයාට හැකි උනේ නැහැ. එයා මාව තදින් බදාගත්තා. අපේ හුස්ම වැටෙන වේගය වැඩි වුණා. දිගු කලක් තිස්සේ මගේ හිතේ තිබුණු පාළු බව ඒ මොහොතේදී සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා වගේ දැනුණා. තරිඳු මගේ මුහුණ පුරා, බෙල්ල පුරා ආදරණීය හාදු තැන්පත් කරන්න ගත්තා. අපි දෙන්නා සෝෆා එක මත වාඩි වුණා. එයා මගේ ඇඳුම් මෘදුව ඉවත් කරමින් මගේ පෙනුම අගය කළා. මට දැනුනේ මම නැවතත් තරුණ වියටපත් වෙලා වගේ හැඟීමක්. එයා මගේ දෑත් අදින් අල්ලාගෙන මගේ තොල් සූප්පු කරද්දී මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. අපි දෙන්නා එදා දවසම ගත කළේ එකිනෙකාගේ ආදරය විඳිමින්. තරිඳුගේ තරුණ ජවය සහ ආදරණීය සත්කාරයන් මාව මීට පෙර කවදාවත් නොලබපු සතුටක් කරා රැගෙන ගියා. අපේ සිත ගැනීම සහ වැළඳ ගැනීම මැද වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දර සමීපතාවයක් ඉන්ටිමසි ගොඩනැගුණා. විවාහ ජීවිතයේ මට අහිමි වුණු ඒ සැබෑ ආදරණීය ස්පර්ශය මම තරිඳුගෙන් ලැබුවා. ගෙදර කවුරුත් නැති වුණු නිසා අපි දෙන්නා කිසිම බාධාවකින් තොරව අපේ ලෝකයේ අතරමං වුණා. හවස් වෙද්දී අපි දෙන්නාම නාගෙන නැවතත් සාමාන්‍ය පරිදි අපේ වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. හැබැයි එදායින් පස්සේ අපේ හිත ඇතුලේ එකිනෙකා කෙරෙහි තිබුණු ගෞරවය සහ ආදරය තවදුරටත් වැඩි වුණා. ඇඳිරි නීතිය ඉවර වෙලා රොෂාන් නැවත ගෙදර ආවාට පස්සෙවත් අපේ පවුලේ කිසිම කෙනෙක් මේ සිදුවීම දැනගත්තේ නැහැ. ඒක මගේ ජීවිතේ මම විතරක් දන්න මගේ පාළු ජීවිතයට සතුටක් ගෙනාපු සුවිශේෂී සහ සුන්දර රහසක් බවට පත් වුණා.